මේ ගහ ගත්තම දැන් මේකේ තියෙනවා 아무තු හැඩයක්. උඹලට හිතෙන්නේ මොන වගේ හැඩයක් තියෙනවා කියලා. ගලද? ගලේ නෙමෙයි මේ ගහේ. ගහේ. දැන් පොඩි කාලේ මෙහෙම කෙලිසෙල්ලම් වල යෙදුනා කියලා. කෙලිසෙල්ලම් වල ඉතින් බලපං සෑහෙන කැක් තියෙනවා. කැක් තියෙන සෑහෙන හිල් තියෙනවා. මේ කතාව එන්නේ නරක පැත්තට යනවා බ්‍රෝ. ඔව් මේ ඉන්නේ අපේ අතිමහත් රෙප්ලා. හයි. හරිම. අපේ සෙටාර් එක වැඩි ඉතින් අපි පයින් යනවා. මෙන්න මේක තමයි සීග්‍රී ආකෘතිය. මේක දිහා බලන්න තා. මේකයි සීගිරිය අනුරුව. මේක දිහා ඔයාලා දැනගන්න විදියට අර අතන තමයි මුදුන තියෙන්නේ. අර මුදුන නැග්ගාම සීගිරිය ලස්සනට පේනවා. ඒක තමයි මේ ගලේ තියෙන විශේෂත්වය. වෙලාවක් නැහැ නගින්න නැත්නම් මාත් නගිනවා. මොකද කියන්න තියෙන දැන් මේ ගමන ගැන ඔයාලට? ලස්සන. ලස්සනයි. ඇත්තටම මේ වැවක් වගේ ගත්තේ නෝ දැන් මොකක්ද දන්නේ නැහැ මේකනේ. යන්නේ. මේ අර මේ රජතුමා අර වෙඩි හොදන්නේ මට. පොඩි තැන වතුර යනෝනේ ගහලා ගලාගෙන අර පැත්තත් අල්ල. අර හරි වතුර ගලාගෙන ඒක මෙහෙම ඒකත් යනවා. බස් එක ගැන පොඩ්ඩක් අහන්න. බස් එක ගැන වඩා මම කියන්නේ ඒකම අර ඒක ආකාශයට තමයි ක්‍රෙඩිට් එක යන්නේ. මේ වගේ වෙවිලීමක් වෙවිලීමේ උපරිම වින්දනය මැද පිරිසට තමයි. ඉදිරිපස පිරිසට වින්දනය සමග බය දෙකම බය. ඒ දර්ශනයත් එක්කනේ. ඇස් දෙකෙන් පේනකොට ඒක මරු. එක්තරා ගම්පහ ආශ්‍රිත ප්‍රදේශයක බස් එක නවත්තලා අපිට ප්‍රැක්ටිකල් සෙෂන් එකක් කරා. කේබල් දාන හැටි ගන්නවා. යතුරු නැතුව. යතුරු නැතුව එන්නකෝ ඔයත් ඔයා මම මේ බස් එක ගැන බස් එකේ පිටිපස්ස ගැන මෙයාගෙන් අහන්න. පිටිපස්සේ ආතල් එක මෙයා දන්නවා. ඒ කියන්නේ ඇත්තටම මෙකැනිකල් ඉන්ජිනියරින් ක්වෙස්චන් මම කියන්නේ ඒ කියන්නේ ඒකේ ෂීට් ගහපු මිනිස්සයා අර එර්ගොනොමික්ස් ගැන මොකක්වත් දන්නේ නැහැ. ඒ කියන්නේ අපි ෂීට් එකේ වාඩිනාම අපි ගුරුත්ව කේන්ද්‍රේ තියෙන්නේ අපෙන් කාඩියක් ඈතට වෙන්නේ. ඒකෝර අපි හැම වෙලේම නිදා ගන්න වෙලාවේදී අපි වෙන්නේ ඉස්සරහට වැටෙනවා. ඒකෝර අනිත් එක තමයි මට හිතෙන්නේ ඌ අනිවාර්යෙන් මේ වයිබ්‍රේට් වෙන්න වෙන මෝටරයක් ගහලා තියෙනවා. ඊටපස්සේ ඒක දාලාගෙන තමයි ඌ වෙලාවේ ගියේ. ඒ හින්දා අපි සෑහෙන විදිහට වයිබ්‍රේට් වුණා. අපි සෑහෙන වයිබ්‍රේට් දුක ඇති දුකම කියන්න එපා. සතුටක් කියන්න. ආස්වාදය. ආස්වාදය සහ අපේ ඉගෙනීම ඒ කියන්නේ අපේ පාඩම් ඉගෙනට තියෙන සම්බන්ධය රිලේෂන් එක. ආව් ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත කොහොමද වයිබ්‍රේෂන් පාවිච්චි කරලා බස් එක ආතල්ලයක් ගන්න කියලා විශේෂයෙන් කෑල්ලම. ඒ වෙලාවේ මට නිින්ද ගියා. ඒ වෙලාවේ මට නිින්ද ඔව් තවත් පුද්ගලකින් අපිත් එක්ක කතා කරන්න අයිබෝන් මම කියන්න අද අපි මැසින් 2 වල ඉගෙන ගත්ත වයිබ්‍රේෂන් පාඩමේ ෆීල්ඩ් විසිට් එකට තමයි අපි ආවේ. මොකද කියන්න තියෙන බස් එකේ වයිබ්‍රේෂන් එක ගැන? අපේ ප්‍රොජෙක්ට් එකේ රිසර්ච් එක හුඟක් ඉවරයි නේද? ඉවරයි කියන්නේ ඉවරයි? ඔව් ඒ වයිබ්‍රේෂන් එනර්ජි හවුස් ලිටරචර් ඉවරයි. කසිරු මොකද කියන්න තියෙන්නේ බස් එකේ ගමන ගැන අපිට? අම්මසා මාර සපත් දුන්නේ සුදු වැනික අපිට ඒක ගැන නම් කියලා වැඩන්න. සතින් මල්ලිගෙන් අහමු කොහොමද අපිට වයිබ්‍රේෂන් පාඩම කොහොමද අද දවසේ ඉගෙනුවේ කියලා. හොඳයි නේ යවුලක් නැහැ. හොඳ වයිබ්‍රේෂන් ෆීලින් එකක් දුන්නා. එක බස් එක විතරයි. අමිල අර්ස වයිබ්‍රේෂන් ෆීලින් එක ගැන අද උදේ මාතෘකාව උනේ. ඒකෙදි අපි අලුතෙන් ලබාගත්තු එක්ස්පීරියන්ස් ඇන්ඩ් තිබුණු දේවල් එක්ක කියන්නේ අපි මැෂින්ස් වල ඉගෙන ගත්තු දේවල් එක්ක අපිට ඔයාට අලුතෙන් ලබා ගන්න පුළුවන් වුණේ කොහොමද? එහෙම මම ඒ බස් එකේ නෙවෙයි ආවේ. ඒත් මට අනිත් අයගේ සිත් තුළ ඇතිවෙච්ච වයිබ්‍රේෂන් එක මට දැනුණා. ඒ ධ්වනිය මාහරහා ගමන් කරා. ඔව්. අවශ්‍යයි. අර බස් එකේ මම රෙකමන්ඩ් කරනවා අර එන මසාජ් කියලා ඉතලා මේක ලේබල් එකක් ගන්න කියලා නේ. ඒක අවශ්‍යයි අතන.
It's built like King Kashyapa. I don't know what the story about that. So somebody told me that he killed his father. But I think it's not good in the modern society. So guys, by the way, there are 2 fine rocks going straight upwards in front of us. So So we will get back to you. we will be back shortly. Okay. So I think this is a first viewpoint. So we are up to a certain level right now. Like you can I think see this is some. a first viewpoint. Yes. So there are so much of tourists and other Sri Lankan local. Our ultimate target is coming also. Yes. So what do you think about this place? I think And one of the local rocks also going upwards. මෙතනින් ගියාට පස්සේ දැන් ඉස්සර පඩිපෙළ කොහොමද තිබිලා තියෙන්නේ? දැන් නම් පඩිපෙළ තියෙනවනේ බා. ගල බේස් කරගෙන ගඩොල් නිර්මාණයක් තියෙන්නේ නැති බා. මේ ගලක් රිවර්ස් ඉන්ජිනියරින් කරගන්න බෑනේ බා. ඒක ටික කාලයක් ඔයාලට මොකද කියන්නේ? අතල් අවුලන්නේ ෂේප් අල්ලගෙන ආවා. උත්තේජනය නිමොත් බලනවාද කියලා බල බලා. මොන උත්තේජන බැලුවේ මගේ උත්තේජනය ගියා උඩට. ඇත්තට මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ මේ ගමන පිළිබඳව? මේ ගමන මේ ආසිරිට නූරෙලියට වහිනවා කියලා බොරු කියලා වියලි කලාපයක් අල්ලගත්තෙක් ගැන වෙනම අපි කතා කරන්න ඕන. හරි අපි බස් එකේදී ඕ රෑට එක කතා කරමු අද. Sayuadian, ade onaran,
කට්ටියකනේ ගොඩක් කට්ටිය කෝණේශ්වරම් ගිහිල්ලත් තියෙනවා. හැබැයි මේ අපේ ගර්ල්ස් ලා ටිකට අනිවාර්යයෙන්ම යන්න ඕන කිපින්ද මේ අපේ සෙට් එක උයි ගර්ල්ස් ලා ටිකයි ගියා. මේ අපි නම් යන්නේ නැතුව කවුමත් දාන්න ඉල්ලන බැලුවේ. කට්ටිය බීලා දැන් ඉතින් තැඹිලි බොනවා. ඊයර බීලා දැන් තැඹිලි බොන. කසින්ද මොකද මේ දෙහි බොන්නේ අය? අපි කෝවිලට යන්න කලින් පොඩි බාරයක් වුණා. මේ දෙහි බීලෙන්නේ. හොඳද? එතන හොඳද? මොකද කියන්නේ? අපි වන්දනා ගොඩක් යන්න හදන්නේ දැන්. කොහේ යන්නද හදන්නේ? මොකද කියන්නේ නේද? මොකද කියන්නේ? අපි මේ කෝවිලට යන ගමන් ඉන්නේ. ඇවිදගෙන යනවද වෙන විදිහකට යනවද කියලා තමයි බැලුවේ. ඊයේ රාත්‍රිය ගැන ඔබට මොකද කියන්නේ? රාත්‍රිය මනරම් ගියා සඳට අහසට කවි ගියා දරුස්ක ඉන්නවා මේ පැත්තේ. ඔබ මේ එක්කලා ඉන්නේ මෙක් බෙස්ට් 3.0 හි day 2 දෙවෙනි ආඩම්බරණී දෙවෙනි දවසේ විතරයි. පාට ගන්න නැතුව ඊටක් ඇතුළට තමයි යන්නේ. මේක නේද කිව්වනේ. හරි. අද අඩෝ මේ Baca kamu lambang. Kalian nih